හලෝ ගයිස් ඔන්න එහෙනම් අද අපි යනවා කුරුණෑගල තියෙන ලස්සන තැන් දෙකක් බලන්න. පොඩි යාළුවොත් එක්ක තමයි යන්නේ. ඉතින් ඔන්න අපි බඩගමුවට ආවා. බඩගමුව නවත්තුව බලමු බඩගමුවේ තියෙන ඇතුලේ තියෙන චූටි ලස්සන වැවක් එක්ක තියෙන පොට් එකක් දැන් බලන්න යන්න අපි යනවා එතනට. ඔන්න චුට්ටක් දුර යනකොට තිබ්බා මේ කරුවල ගහක විස්තරයක්. ඉතින් ඔන්න ඔයාලත් බලන්න එතන තියෙනවා කවුරු හරි විස්තර දැනගන්න පුළුවන්. ඒක බහු කරන් යනකොට ඔන්න චූටි පාලමක් එක්කම ලස්සන පොට්ටයක් වගේ පේන වැව පේනවා. ඔන්න එහා පැත්තේ වැවේ එහා පැත්තේ තියෙන ලස්සන තැනක්. එතෙන්ට මේ අපිට එහා පැත්තෙන් එන්න පුළුවන්. අපි වීඩියෝ ඉස්සරහට ඔන්න තියෙනවා මේ එතන ඔන්න බලන්න zoom කරලා පෙන්නනවා මේ ඔයාලා චුට්ටක් ඉස්සරහට බලන්න. ඉස්සරහින් අපි එතෙන්ට යනවා තියෙනවා වීඩියෝ එකේ. ඒක බහු කරලා චුට්ටක් ඉස්සරහට ඔන්න තියෙනවා මේ ගහක් උඩ හදලා ලස්සන view එකක් තියෙන ෆොට් එකක්. ඔයාලට ඕන නම් ගෙදර කට්ටියත් එක්ක ඇවිල්ලා කැම තියාලා කන්න පුළුවන්. ලස්සනට පේන උඩ නැගලා ඔයාලත් ඇවිල්ලා බලන්න. ඉතින් එතන ලස්සනයි. හරි ඉතින් ඊට පස්සේ එතනින් බැහැලි වෙලා අපි ආවා මේ කැලේ මැද්දේ තියෙන චූටි පාලමක්. ඒක බලන්න ඔයාලට මම කලින් මේ zoom කරලා පෙන්නනවා වීඩියෝ එකේ. ඇත්තටම මැද්ද යනකොට පට්ටම ලස්සනයි. මේ කැලේ මැද්දේ තියෙනවා මේ මරුම කූල් එකක් තියෙන. ඉතින් ආයේ කැලේ ඔන්න ලස්සන මේ වෙලාවේ පොඩි වැස්සක් වෙලා තිබ්බේ. ලස්සන වතුර පාරකුත් ආවා එතන. මෙතන වැස්ස දවස් වලට ගොඩක් සමහර වෙලාවට වතුර වැඩි. ඒ දවස් වල නම් මේ තැන් වල යන්න බැරි වෙයි. ඒ වුණාට මේ මම පොඩි වීඩියෝ කැලටියක් අරන් ඉතන බලන්න ලස්සනයි. මේ ලස්සනට වතුර පිරිසිදු වැටෙනවා. මේ ඒ කියන්නේ මාරම ලස්සන පොට්ටයක් එතන. ඇත්තටම කියනවා නම් මාරම ලස්සන පොට්ටයක් එතන. ඒ කියන්නේ ඒක කියන්න දෙන්නේ ඇවිල්ලා බලන්න ඕනේ. මේ ඊට පස්සේ ඉතින් මායාළුවා එලට ඇවිල්ලා ඔන්න සුපිරි කෑමක් කන්න සෙට් වුණා දූරියන්. ඇත්තටම පට්ටම රහ කෑමක්. කොහමද දූරියන් ගෙඩියකුත් එතනින් අපි දෙන්න කාලා ඊට පස්සේ ඉතින් අයි පටන් ගත්ත ඔන්න බයික් එකේ ඊළඟ ලොකේෂන් එකට යන්න. පාංගල view point එකට තමයි යන්නේ. ඉතින් ඔන්න බයික් එකේ යන ගමන් ඔන්න ඉතින් මං ඉන්නවා. ඉතින් මාරු ඊට පස්සේ ඉතින් අපිට යනකොට ඇත්තටම වැස්සක් සෙට් වුණා ලාවට වගේ. ඔන්න බයික් යන ගමන් ඉතින් තියෙන්නේ චුට්ටක් දුරයි කිලෝමීටර් සාමාන්‍යයෙන් 14ක් වගේ තියෙන. ඔන්න වැස්ස සෙට් වුණා. ඔන්න පේන්නේ ඇත්තටම දුරින් කන්ද. ඔතෙන් තමයි මායි යාළුවා යන්නේ බයික් එකේ. ඔන්න වෙල්ලේ ඇතුන ලස්සනට ඉතින් ගමත් යන්නේ ඇත්තටම මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි යන පොට් එකට ආවා. ඔන්න තියෙන view point එකට යන පාර ගමක් බැදෙන් තමයි එතන යන්නේ. ඉතින් ලස්සන බෝඩ් එකකුත් ගාලා තියෙනවා. ඔන්න ඉතින් බයික් එකේ යාළුවයි මායි යන්න පටන් ගත්තා. ඇත්තටම මරු කූල් එකක් තියෙනවා. මාරම මේ සීතල ගතියක් තියෙනවා. මොකද ඒ ගමක් මැද්දේ යන්නේ. පාර හොඳයි. හැබැයි වැස්ස දවස් නම් පාර ටිකක් අවුල්. ඊට පස්සේ ඉතින් යාළුවෝ එමයි ওই විදියට බයික් එකේ ටිකක් දුර යනකොට ඔන්න ඇත්තටම වීල් එකමත් යනවා මේ පාරේ. මේ අවුලක් නැහැ. ඉතින් සාමාන්‍ය උඩ ගම්මානයක් තියෙන්නේ. ඒ හරිය ඇත්තටම මාරම ලස්සනයි. කන්ද මේ කියන කන්දට මේ ලං වෙනකොට මාරම view එකක් තියෙන්නේ. පට්ටම ලස්සන පොට්ටයක්. ඉතින් පට්ටමවත් ඇවිල්ලා බලන්න ඇත්තටම පුළුවන් නම් යාළුවෝ කට්ටියක් හරි ඇවිල්ලා බලන්න. සුපිරි ඇත්තටම. අපිට හොඳ සීන් එකක් වුණා. එතනින් පාරවල් දෙකක් තිබ්බා. ඊට පස්සේ කොහෙටද හැරෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නකොට ඔන්න ඉස්කෝලේකින් මල්ලා දෙන සෙට් වුණා. ඊට පස්සේ ඒ දෙනත් එක්කම අපි උඩට ගියා. මොකද එයාලා කිව්වා අපිට මේ අයි අපිත් යන්නේ එතෙන්ට වෙනවායි කියලා. ඔන්න ඉස්කෝලේ ගිය කොල්ල දෙන්නත් එක්ක ඉතින් අපි ආයේ කන්දුරට යනවා. ඇත්තටම මරුම ලස්සන. ඔන්න යාළුවා ආයි බයික් යන ගමන් ඇත්තටම ගහලා ඉතින් ඔන්න යාළුවා ඉන්නවා. බයික් එකකින් අපි යන ගමන් මාරම ලස්සනක් කූල් එකක් වටේට කබර් ගස් තියෙනවා. ඒක අමුතුම කියන්න බැරි මාර ෆීලිං එකක් තියෙනවා. ඔයාත් මම කියන්නේ අනිවාර්යයෙන්ම වෙලා බලන්න යාළුවෝ කට්ටියට එක්ක හරි කොහොමද කියලා. ඇත්තට මාරම ලස්සන පොට්ටයක් මේක. මම හිතන විදිහට දැන් නම් ඇත්තටම ළඟට ඇවිල්ලා වගේ. මොකද අපි කිලෝමීටර් 4ක් පල්ලම ඉඳලා ආවා. ඔන්න එහෙනම් එතෙන්ට ආවා. එතෙන්ට කට්ටියක් අපිට කිව්වා ඔන්න මෙතනින් යන්න කියලා. එතන කඩේකුත් තියෙනවා. ඔන්න ඔයාලට ආව වෙලාවක ප්ලේන් ටිකක් බීලා මොනවද දෙයක් කාලා. ඇත්තටම
ඕන දෙයක් කාලා යන්න පුළුවන්. එතන කඩේ ඉන්නවා දෙන්න තුන් දෙනෙක්. අපි එහෙනම් ඔන්න ඇවිදගෙන ආපු මෙච්චර වෙලා බලපු ලස්සන පොට් එකට යනවා. ඇත්තටම මාරම ලස්සනක් එතන. මොකද වැහැලා තිබ්බ හින්දා මේ ඇත්තටම මාරම ඒ කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ක්ලයිමේට් එක සුපිරි. මෙතන ඇවිල්ලා ඔයාලට ඉඳගෙන ඉන්න පුළුවන්. ඔන්න එතන ලස්සන පොට් එකක් තියෙනවා. ඒ වගේම ඇත්තටම එතන මේ මාර ලස්සනයි මේ. ඔන්න පයින් යනවා. ඉතින් ගලක් වගේ තියෙනවා එතන මේ. එහෙම වැටෙන මොකුත් නැහැ. මොකද වැට ගහලා අපිට ආරක්ෂාව තියෙනවා. ආපු කට්ටිය ඇවිල්ලා ඉතින් පරිස්සමට මෙතන විඳලා ඔයාලා ෆොටෝස් ගහලා ඉතින් ලස්සනට පරිසරයේ තියෙන ඉතින් ඒ අත්දැකීම විඳින්න මේ එන හැමෝම ඉතින් තමන් අරන් ඉන්න දේවල් අරන් යන්න. මොකද මෙතන ඔයාලා ඇවිල්ලා විනාශ කරොත් ඉතින් තව කෙනෙකුට ඒකේ විඳින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔන්න තරක් ඉස්සරහට වෙනකොට ඉතින් මේ අපිට පේනවා එතනින් ලස්සනට අහසක් වෙනවා. ඒ වගේම මේ මාරම දුර පේනවා. ඔන්න එහා පැත්තේ බතලකට වැව පේනවා. ඒ වගේම මේ ලොකු කන්දකුත් තියෙනවා. ඒක මේ ගොඩක් කට්ටිය මෙතන කියන්නේ එන කට්ටිය කියනවා ඇතුගලක් පේනවා කියලා. ඒ තරම් ලස්සනයි මේ. ඇත්තට මාරම view point එකක් දැන් තියෙනවත් ඇවිල්ලා බලන්න. ඔතන ඔන්න මට පිටිපස්සෙන් ඔය පේන්නේ මොකද්ද මේ ගමේ වැව. ඒ වගේම ඊට පිටිපස්සෙන් පේනවා බතලකොට වැව. ඒක චුට්ටක් දුරට පේන්නේ මේ අහසත් මාරම ලස්සනයි. එතෙන්ට ඇවිල්ලා බලන්න ඕනේ. ඒක ඉතින් ෆීලිං එක විඳින්න. ලස්සන ඔන්න වීඩියෝ ෂෝට් එකක් කරන් දෙන ෂෝට් වීඩියෝ එකක්. ආසමරු ඔන්න මේ මම zoom කරලා පේන බතලකොට වැව. මේ ගමේ වැව. අහස මාරම ලස්සනයි ඒ වෙලාවේ. මාර ඈතින් පන්සලුත් පේනවා. මාරම ලස්සනයි. ඉතින් මාත් කියන්නේ ඔයත් ඇවිල්ලා බලන්න. ඔයාලත් ඒකේ ෆීලිං එක විඳින්න ඕන ඇවිල්ලා බලන්න. මාත් කියන්නේ ඇවිල්ලා බලන්න. ඇවිල්ලා ඒ ෆීලිං එක විඳලා ඒකේ ආතල් එක විඳලා බලන්න. පට්ටම මාරම ලස්සනක්. ඊට පස්සේ ඔන්න කුරුණෑගල ආවා. යාළුවා සුපිරි කෑමක් කන්න ඉතින් ඔන්න බුරියානියක් කනවා. මාත් කියන්නේ ඕගොල්ලෝට කුරුණෑගල තියෙන මේ view point එකට ගිහිල්ලා බලන්න. ඒකේ මාරම ලස්සන මාරම ආතල්ලයක් තියෙන්නේ. ඒ වගේම මරු. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙ එනකන් YouTube channel එක subscribe කරන්න, like and share කරන්න.